Welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලා ආසාවෙන් බලන් හිටපු මගේ චුටි මිරිස් වගාවේ vlog එක අරන් එන්න තමයි මේ හදන්නේ. එහෙනම් වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම රැඳිලා ඉන්න ඕනි. මේ හරියටම 2025 දෙසැම්බර් මාසේ 31 වෙනිදා. හරියටම මාසෙ ඉවර වෙන දවස. අද හොඳටම වැස්ස. මම වැස්සෙම තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඉතින් පොඩි ෆාම් එකකින් අරගෙන ආපු මිරිස් පැල පොඩි පොට් එකක් තවන් දාපු අන්න ඒකෙන් වෙනමම වෙන් කරලා තමයි මේ පැල ටික මේ විදියට හදාගෙන තියෙන්නේ. මෙතන අමු මිරිස් තියෙනවා, මාළු මිරිස් පැල තියෙනවා. ඉතින් අපි ඔහොම ඉස්සරහට යමු. අද මම මේ vlog එකකින් ඔයාලට මේ මිරිස් පැල මේ චූටි කාලේ ඉඳන් ලොකු වෙනකම්ම වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම එකතු කරලා ලස්සන වීඩියෝ එකක් හදලා අරගෙන එනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඕනි. ඔයාලා දන්නවනේ අපි ඉන්න පැත්තට හැම තිස්සෙම වගේ ගොඩක් වහිනවා. ඉතින් මෙන්න මේ හින්දා අපේ මේ තියෙන සාමාන්‍ය පස හැම තිස්සෙම වගේ ඇලෙන්න බලනවා. ඉතින් එතකොට වගාවක් කරගෙන යන එක ගොඩක් අමාරුයිනේ. ඒ හින්දා මම මේ පාරේකට විසඳුමක් විදිහට අපේ ස්ලැබ් එක තෝරගත්තා මේ චූටි වගාව කරගෙන යන්න. ඉතින් එහෙනම් අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔහොම දිගටම මගේ පැලත් එක්ක මම කාලය ගත කරා මේ 2026 පළවෙනි මාසේ 12 වෙනිදා. අලුත් අවුරුද්ද ලැබලා මුල් කාලේ වගේ බලන්නකො මගේ චූටි හිටපු පැල ටික මේ විදිහ හරිම ලස්සනට දළු දාලා හැදිලා ඉන්නවා නේද? බලන්නකො එයාලගේ හැඩ. ඉතින් ඔයාම ඔයාගේ අතින් පස් පුරවලා හරි ආදරෙන් හිටවපු මේ වගේ චූටි පැල ටිකක් පියවරෙන් පියවර ලොකු වීගෙන එද්දී අමුතුම සතුටක් දැනෙන්න ගන්නවා තමන්ගේ හිතට. මේක තමන් වැඩ කරලා මහන්සි වෙලා එන වෙලාවට තමන්ගේ මනස සුවපත් කරගන්න තියෙන භාවනාවක් වගේ දෙයක්. අන්න ඒ නිසා ඔයත් අදම try කරලා බලන්නකෝ. ඉතින් මටත් මගේ ඉස්කෝලේ වැඩ එක්ක ක්ලාසස් වල වැඩ එක්ක මේ වැඩේ කන්ටිනියු කරගෙන යන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ගෙදරට වෙලා නිකන් ඉන්න ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. එක එක රැකියාවලට යන කට්ටිය ඇති, ඊට පස්සේ මං වගේම ඉස්කෝලේ යන ළමයි ඇති, ඒත් එක්කම ගොවිතැන් වලට යන කට්ටිය ඇති. මේ හැමෝටම කිසිම ભેදයකින් තොරව මේ වැඩවල නිරත වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාටත් මේ වැඩේ අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න පුළුවන්. මේ පැල ගැන අපි නිතරම අවධානයෙන් ඉන්න ඕනනේ. ඉතින් මම මෙහෙම පැල ටික වෙන වෙනම බලාගෙන යද්දී සමහර කොළ තියෙනවා මෙන්න මේ වගේ කොළ. අර ඒවා ගොළු බෙල්ලෝ එහෙම කාලා තියෙනවා. ඒ වගේ කොළ දැම්මම චූටි කාලෙදිම කඩලා අයින් කරේ නැත්නම් පස්සට මේවා කරදර වෙනවා. ඒ නිසා චූටි කාලෙම මේ පැලවලට තියෙන ලෙඩ ගැන ඔයා දැනුවත් වෙලා ඉන්න ඕන. ඒ නිසා මෙන්න මේ වගේ පැල ගැන හොඳ අවධානයකින් ඉන්න කියන එක මතක් කරනවා මේ පැලවල මුල් කාලෙදී. ඔන්න මේ 2026 පළවෙනි මාසේ 16 වෙනිදා. ඉතින් මේ දවසේ මේ බලන්නකො මට හම්බුණා එක පොට් එකක චූටි තක්කාලි පෙළ ගොඩාරියක්. තවන් දාපු චූටි තක්කාලි ටිකක් මේකට වැටෙන්නේ නැති. ඒ ටික මම වෙනමම තැනක හිටෙව්වා. ඒත් එක්කම මේ වෙද්දි මේ වගේ වල්පැල හොඳට වර්ධනය වෙලා තියෙනවා. මොකද අපි නිතරම වගේ මේවා නඩත්තු කරනවා. ඒත් එක්ක මේවට හොඳට වතුර දානවනේ. ඒ නිසා වල්පැල වලටත් මේ වගේ හොඳට වැඩෙන්න පුළුවන්. අන්න ඒ හින්දා යාලත් වැඩිපුර වැඩෙන්න බලනවා. හොඳට නඩත්තු කරගෙන යන්න ඕන මුල් කාලෙදී. මේ බලන්නකෝ මං තවත් පැකට් ටිකකට පස් පුරව ගත්තා. මෙන්න මේවා හිටවන්න. මේ තියෙන්නේ තක්කාලි යට. හැබැයි මේවර චූටි තක්කාලි තියෙන්නේ. චෙරි තක්කාලි නෙවෙයි ඊටත් වඩා චූටි එක. අන්න ඒ තක්කාලියට ඊට පස්සේ මේ තියෙන්නේ රතු ලූණු. ඉතින් මං අද රතු ලූණු හිටවන්නේ නම් ඒ වගේ කොළ ගන්න අරමුණු කරගෙන ලූණු ගන්න නෙවෙයි. අපි ඒක හිටවන ක්‍රම දෙකක්. ලූණු ගන්න නම් හිටවන්න ඕන විදිහ වෙනස්. මේ වගේ සාමාන්‍ය විදිහට මුල තියෙන පැත්ත පසට හිමීට යට කරලා උඩ ටිකක් උඩට මතුවෙන විදිහට මේ ලූණු ගෙඩිය පසට යට කරන්න. එතකොට ඔයාට හොඳ ලූණු කොළ අස්සන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් එක පොට් එකක ඔයාට පුළුවන් ලූණු සාමාන්‍යයෙන් 5ක් 6ක් වගේ හිටව ගන්න. එක ළඟ ගොඩක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොම ටික පඳුරටනේ හැදෙන්නේ. මම මේ තක්කාලියට ටික හිටවන්න සුදුසු විදිහට හදාගත්තේ කොහොමද කියලා කියන්නද?
දැන් තක්කාලි චූටි ගෙඩි ටික තියෙනවනේ. අන්නේ ගෙඩි ටික ඔයාගේ අතින් පොඩියට මිරිකන්න. එතකොට අර එකෙන් අර ඉස්ම සෙවල වගේ එනවනේ. අන්න ඒ ටික පොඩි වතුර භාජනයකට දාගන්න ඕන. ඊට පස්සේ අර පොත්ත වගේ කෑල්ල වෙනම ඉවත් වෙනවනේ. හරි ඒක ඉවත් කරගෙන ඊට පස්සේ දැන් අර මේ සාමාන්‍ය සෙවල වගේ තියෙන බීජ ටික ඔක්කොම අර වතුරේ පාවෙනවා. ඊට පස්සේ ඔයා හොඳට ඒ ටික අර වතුරත් එක්ක මිශ්‍ර කරන්න. ඔහොම ටික වෙලාවක් කරගෙන යද්දී අර ඒකේ තියෙන වර්ධක නිෂේධක ද්‍රව්‍ය. ඒ කියන්නේ අර සෙවල වගේ තියෙන්නේ. අන්න ඒක හැමීට මගහැරලා යන්න බලනවා. ඊට පස්සේ ඔයා පොඩි පෙනීරයක් අරගෙන ඒ ටික පෙරා ගන්න ඕන. අන්න එතකොට අර බීජ ටික ඒ පෙනීරේ උඩ ඉතුරු වෙනවා. වතුර ටික හැලිලා යනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් පොඩි මොකක් හරි කොලයක් අරගෙන ඒක උඩ අර බීජ ටික අතුරන්න. අතුරලා මද පවනේ වේලෙන්න තියන්න. තදව්වි තියන්න එපා. අන්න ඊට පස්සේ ඔහොම දවසක් වගේ තිබ්බට පස්සේ ඔයාට මේ තත්ත්වෙට බීජ ටික හදාගන්න පුළුවන්. මාසයක් වගේ කල් තියාගන්න පුළුවන් බීජ. මේ ජනවාරි මාසේ 16 වෙනිදා ඔන්න අද මම විශේෂ වැඩ ගොඩාරියක් එක්ක තමයි ඇවිල්ලා ඉන්නේ. බලන්නකෝ ඔයාලට මට පෙන්වන්න බැරි වුණා මම රාපු පැල ටිකකුත් හිටව ගත්තා. සමහර ඒවා ගැන වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ රාපු පැල ටික හොඳට දැන් වර්ධනය වෙලා තියෙන්නේ. මම ඒ ටික මාරු කරනවා තිබ්බ තැනින්. මම කලින් මිරිස් පැල ටිකත් එතන තිබුණු තැනින් වෙන තැනකට ගෙනත් තිබ්බා. ඒ කියන්නේ ට්‍රේනින් පොට් එකෙන් නිශ්චිතව තියන්න පුළුවන් හොඳට ඉරේලිය ලැබෙන සෙවනත් ඒ අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා. ඔයත් ඒ වැඩේ අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. මේ පැල සති දෙකක් වගේ තියෙන අර චූටි කාලේ කියන්නේ මේ පැලවල චූටිම කාලේ තියෙන ලදරුවිය. අන්න ඒ කාලෙදී මේ ටික අර සෙවන වැඩිපුර තියෙන ඉරේලිය ටිකක් අඩුවෙන් තියෙන තැනක තියන්න. ට්‍රේනින් පොට් එකක් කියලා තමයි අපි එතනට කියන්නේ. මේ තියෙන්නේ ආලංග පැල. ආලංග කියලා කියන්නේ ක්ලෝබීන්ස් ඉංග්‍රීසියෙන් කියන්නේ බෝංචි වර්ගයක්. හරිම රසයි. මේ බලන්නකො අර තක්කාලි පැල ටික ඔයාලට මතකද අපි හිටව ගත්තේ? හරි. ඔන්න දැන් තමයි මම එහෙනම් පොහොර දාන වැඩේට සූදානම් වෙන්නේ. අතට ග්ලව්ස් එකක් එහෙම දාගෙන මෙතන තියෙන පොහොර මොනවද කියන්නද? බිත්තර කටු, රතු ලූණු පොතු, සුදු ලූණු පොතු, බී ලූණු පොතු, තේ රොඩු ඔය ටික තමයි තියෙන්නේ. මෙතන තියෙනවා පොටෑසියම්, ෆොස්ෆරස්, කැල්සියම්, නයිට්‍රජන් ඔන්න ඔය වගේ ප්‍රධාන පෝෂක සංඝටක මූලිකම දේවල්. ඉතින් මේ දේවල් ඔයාට කඩෙන් සල්ලි වලට මිලදී ගන්න උවමනාවක් නැහැ. ඔයාගෙම ගෙදර තියෙන කුස්සියෙන් ඉවත් කරන ඒ වගේම පරිසර හිතකාමී මේ වගේ පොහොර එකතු කරන්න පුළුවන් ඔයාගේ පැලවලට. කවදාවත් මේ දේවල් විසි කරන්න එපා. බලන්නකෝ. දැන් සාමාන්‍යයෙන් මේ වගේ පොහොර එකක් එකතු කරලා මේක ඇත්තක්ද දන්නේ මේක බොරුද දන්නේ. අනේ මෙයා බොරු කියනවා. හැමෝම ඔක කියනවා මේක වැඩක් නැහැ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵල පෙන්වන්න එපයි එහෙනම් කියලා කියනවනේ. අන්න මේ වීඩියෝ එක තමයි හොඳම උදාහරණයකට ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා හිටියොත් මේකේ ප්‍රතිඵල බලා ගන්න. ඉතින් හොඳට අතින් කුඩු කරගෙන මේ ටික එකතු කරගන්නකෝ. ඔන්න මම පොහොර ටික දාලා ඉවරයි. ඔක්කොටම දැම්මා. බලන්නකෝ දැන් අතත් පිරිසිදුයි. ඊට පස්සේ වතුරත් දාගත්තා. ඉතින් බලන්නකෝ අද මගේ පැල ටික කොහොමද කියලා. පොහොරත් හොඳට ලැබිලා, වතුරත් ලැබිලා, හැමදේම ගානට තියෙනවා. ඔන්න මම පෙබරවාරි 16 වෙනිදා තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. බලන්නකෝ පොහොර එකතු කරන්න තමයි අදත් මම ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දන්නවනේ ඔන්න දැන් මේ පැලවලට හොඳට වර්ධනයට පොහොර ඕනි කාලේ. ඉතින් ඒ කාලෙට මේ දේවල් අනිවාර්යෙන් දෙන්න ඕන. සල්ලි වේදන් වෙනවද මේවට? අනේ නෑ. මේ තියෙන්නේ ලූණු පුතුයි, බිත්තර කටුයි, තේ රොඩුයි, ග්ලිරිසීඩියා කොලයි. ඒ කියන්නේ වැටහිර කොළ.
ඉතින් නයිට්‍රජන්, කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම් මේ 4 දෙන්න පුළුවන් නම් මේ අපි පාවිච්චි කරන සෝබාදහමින් අපිට ලැබෙන පොහොර වලින් ආය මොකටද අනේ වෙන කඩෙන් පොහොර ගේන්නේ අපි සල්ලි වේදම් කරගන්නේ ඇයි? පරිසරයට අහිතකර දේවල් පාවිච්චි කරන්න දඟලන්නේ ඇයි? ඔයාගේ හැමේ ගෑවුනොත් හදිස්සි හරි මොනවා හරි අනතුරු ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාගේ කටට ගියොත් ආග්‍රහණය වුණොත් කොච්චර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද මේ රසායනික පොහොර නිසා. ඉතින් එහෙම දේවල් පාවිච්චි කරන්නේ ඇයි ඔයාලා? අමතක කරන්න මේ දේවල්. ඔයාලා මතක තියාගන්න ඕන මෙන්න මේ පරිසරයට හිතකර අපේම මුළුතැන් ගේයින් ලබා ගන්න පුළුවන් ඉවත් කරන අපද්‍රව්‍ය ටික. අපද්‍රව්‍ය වුණාට මේ දේවල් අපිට ගොඩක් වටිනවා. මගේ channel එකෙන් ඔයගොල්ලෝ දන්නවා මම මෙන්න මේ පොහොර ගොඩාක් ප්‍රොමෝට් කරන්න උත්සාහ කරනවා. මොකද අපේ රට හදන්නම් මෙන්න මේ වගේ දේවල් වෙනස් වෙන්න ඕනි නිසා. ඉතින් දැන් හොද්දට මේ ටික මිශ්‍ර කරගන්න. ග්ලිඩිසීඩියා කොළ ටිකක් එකතු කරලා බලන්නකෝ මං කියනකොට වගේ පැලවලට හිතා ගන්න බැරි තරම් පැලවල වර්ධනයක් ලැබෙන්න පටන් ගනී. අනේ ඉතින් මගේ පැලවල චූටි මල් ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි චූටි කරලුත් ඇවිල්ලා. ලස්සන්ට දළු දාලා මල් ඇවිල්ලා චූටි කරල් බට්ටොන්ගෙන් පිරීලා ඉන්න මේ පැල ටික දැක්කහම මට මේ වෙලාවේ දැනෙන සතුට ඔයා දන්නේ නැහැ. ඔයාටත් ඒ සතුට ඕනි නම් පොඩි මහන්සියක් කරන්න වෙයි. මං වගේම මේ වගේ චූටි පැල ටිකක් හිටවල බලන්නකෝ. ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. ඒ කියන්නේ මං දැන් ඔයාට මෙහෙම කියනවා. ඔයාට මේ සතුට ඕන නම් මං ඔයාට රුපියල් 5000ක් දෙන්නම්. ඔයාට ඒ සතුට ලැබෙයි කියලා මං කියනවා නෑ ඒක වැරදි. රුපියල් 5000කින් ඔයාට හම්බුනහම ලැබෙන සතුට වෙනස්ම දෙයක්. ඒක වෙන දෙයක්. හැබැයි මේකෙන් ගන්න සතුට ඒක අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් ඔන්න මම මේ මගේ චූටි බට්ටු ටිකට තවත් පොහොර ටිකක් එකතු කරනවා. මොකද මේ කාලේ යාළ හොඳට කාලා බීලා ඉන්න ඕනි නිසා. දන්නවනේ අම්මලා සාමාන්‍යයෙන් යෞවන අවදී කියන්නේ අර නව යෞන් වියේදී වගේ තමයි දැන් මේගොල්ලෝ ඉන්නේ. අම්මලා මොකද කරන්නේ මේ කාලෙට? ඒ කාලෙට හොඳට යාළට පෝෂදායී දේවල් දෙනවා. හොඳට වර්ධනය වෙන්න ඕනි කාලේ කියලා. අන්න ඒ වගේ තමයි මේ කාලෙදී හොඳට පොහොර එකතු කරන්න ඕනි. මට මේ පොහොර වලට සල්ලි ගියේ නෑනේ. ඉතින් යාළගෙන් මට කිසිම කරදරයක් වදයක් වියදමක් යන්නේ නෑ. දැන් මම අර පැල ටික ගන්න සුළු මුදලක් වියදම් කරා. මේ පැකට් ටිකට සුළු මුදලක් වියදම් කරා. ඒ වියදමට වඩා දෙගුණයක් තුන්ගුණයක් වටින වියදමක් වගේම සතුටක් මානසික සහනයක් මෙයාල එකතු වෙලා මට දෙන කාලේ. කෘතගුණ දක්වන්නේ වැඩිපුරම මං හිතන්නේ මේ අපේ පැල. මේ ලෝකය හැදිලා තියෙන මේ විදිහට චක්‍රයක් වගේ. අපි දෙයක් කරොත් ඒගොල්ලොත් අපිට අනිවාර්යයෙන්ම සලකනවා. සාමාන්‍ය මිනිස්සු ගොඩක් වෙලාවට එහෙම කරාට සමහර මිනිස්සු කළගුණ සලකනවයි කියන එක හරියට දන්නේ නැහැනේ. හැබැයි ඔයා පැලයකට පොඩ්ඩක් සලකලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට කළගුණ සලකනවා. එක පැලයකට කරන සැලකීම මුළු සබාදහමම බලාගෙන ඉන්නවා. ඒක අමතක කරන්න එපා. ඒ කියන්නේ සබාදහමට අපි අවනතයි නම් අනිවාර්යයෙන්ම එයා අපිට ගරු කරනවා. සබාදහමට නොවන අවනත ලෝකේ කිසිවක් නැහැනේ. ඉතින් මේ බලන්නකෝ. මං චූටි බටුපැල ටිකකුත් හිටව ගත්තා. මිරිස් වගාව තමයි මූලික වෙලා තියෙන්නේ. හැබැයි ඒ අතරවාරේ තව එක එක දේවල් හිටෙව්වා. ආසාව වැඩිකමට. බලන්නකෝ මගේ චූටි සලාද පැල ටික කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් මේ නම් 2026 දෙවැනි මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ පෙබරවාරි මාසේ 22 වෙනිදා වගේ. ඉතින් මේවටත් මං පොඩ්ඩක් පොහොර ටිකක් එකතු කරනවා. ඒ තමයි පුංචි මම. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි රාබු අස්සන්න. මල් පෙපිලා තියෙනකොට මේ රාබු ගලවන්න ඕනි. මොකද මම මේවා හිටෙව්වේ මේ කොළ අස්සන්න ගන්න විතරයි. බලන්නකෝ මෙහෙම අස්සන්නක් තමන්ගේ අතට ගන්න එකේ තියෙන සතුට ඉතින් කියලා නිම කරන්න බෑ. ඇත්තටම අපිට කඩෙන් මේ ටිකක් ගෙනාවොත් යම්කිසි මුදලක් වැය වෙනවනේ. ඒ මුදල ඉතුරු කරගන්න මෙන්න ඔයාට හොඳම ක්‍රමය.
ඉතින් දැන් මේක රෑට හොඳට සලාදයක් හදලා කන්නයි තියෙන්නේ. මේ 2026 දෙවැනි මාසේ 25 වෙනිදා. වැහැලා පායලා තියෙන්නේ අද හොඳට. බලන්නකෝ අර මම හිටෙව්ව ආලංගවල් ටික ලොකු වීගෙන යන්නේ. ඒවට සාමාන්‍යයෙන් කල් ගත වෙනවා වැඩි ඒව වර්ධනය වෙන්න. මේ වගේ ලනු යවලා තියෙන්නේ. එන්නකෝ මේ මොනවද අර අපි හදාගත්තු තක්කාලි. මතකනේ මම ඔයාලට කියලා දුන්න කොහොමද තක්කාලි බීජ හරියට හිටව ගන්න කියලා. හිටව ගන්නේ හදාගන්නේ. අන්න එහෙම හදාගත්තු තක්කාලි පැල තියෙන්නේ. බලන්නකෝ යාලා ලස්සනට ලොකු වෙලා තියෙන හැටි. ඉතින් මේ වෙලාවේ මම මේ වීඩියෝ එක එඩිට් කරද්දී කියා ගන්න බැරි තරම් අමුතු සතුටක් තියෙන්නේ. පියවරින් පියවර මේ චූටි පැටව් ටික ලොකු වෙලා ඉන්න විදිය දකිද්දි හොඳට වැස්සක් වැටුනහම මෙයාලා ඇත්තටම ටිකක් ආසයි. ඔන්න අද හොඳට වැහැලා දවස් ගානකට පස්සේ තමයි මේ වැහැලා ලස්සනට ඉර පායගෙන ඉන්නේ. බලන්නකෝ අදහස හරිම පැහැදිලි. කැටි වලාකුළු පුළුන් වලාකුළු හැමතැනම නිල් පාට අහස. මේ වගේ දවසක මේ පැලත් එක්ක වෙලාව ගෙවන්න පුළුවන් නම් ඒක දිව්‍ය ලෝකයකට යනවා වගේ. මේ තියෙන බෝංචි වැල්. චුටි බෝංචි වැල් ටිකක් මම පැකට් 3ක හිටව ගත්තා. පස්සේ යාලට වෙනම ප්ලේස් එකක් දෙන්න ඕන. ඒත් එක්කම කටරොල්ලු ටිකකුත් හිටව ගත්තා. දන්නවනේ ඉතින් පැලවවන එක පිස්සුවක් වුණාම දකින්න දේ හිටවන්නමයි හිතෙන්නේ. මේ බටු පැල ටික තාම ඒගොල්ලෝ චූටි. සලාද පැල ටික පහුගිය දවස් ටිකේ වැස්ස වැඩි වෙලා අර වතුර ගතිය වැඩි වුණා. ඒ හින්දා මේ ටිකට ටිකක් වැඩිපුර නඩත්තුවක් දෙන්න ඕනේ. සලාද වලට වැඩි වතුරත් හොඳ නෑ, අවුවත් හොඳ නෑ. නිර්පාංශෝගාවෙනි මේක කරන්නේ. මේ පෙබරවාරි 26 වෙනිදා. මේ බලන්නකෝ ලුණු පැල මේ ටික නම් දැන් ගලවන්න ඕනි. මේ දෙවෙනි පාර හිටවපුවා මේ තුන්වෙනි පාර හිටවපු ලුණු පැල. දිගටම මම ලුණු වගාව කරගෙන යනවා. හරි ආසයිත් වෙනවා ලුණු දැක්කහම. ඉතින් අද මම මේ වීඩියෝ ක්ලිප් එකකින් ඔයාලට පෙන්නන්නේ මගේ මේ පැලවල කරල් මේ වෙද්දි කොහොමද තියෙන්නේ කියලා. බලන්නකෝ චූටි මාළු මිරිස් කරල්. ඒත් එක්කම ඔයාලට මතක ඇති මගේ මිරිස් පැල ටිකක් කොඩ වුණා. ඒ ටිකත් මෙතන තමයි තියෙන්නේ. ඉතින් ඒ කොඩ වුණු මිරිස් පැල වලට මම මොකද කරේ කියන එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගිහින් බලන්න. බලන්නකො අපි දාපු පොහොර කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේ ප්‍රතිඵල බලන්න. කොළ පාටට වැඩෙනවා නම් මේ වගේ ඉක්මනට ගහ පුරාම කරල් එනවා නම් අන්න ඒකේ ප්‍රතිඵල කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. දැක්කහමත් ආස හිතෙනවා. ඒත් එක්කම මෙන්න මේ කරවිල වැලත් තාප්පෙ මෙන්න යන්න හදන්නේ. බලන්නකො මෙතනින් එහා පැත්ත පේන්නේ කොහොමද කියලා. ඉතින් මේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. මේ බලන්නකො මෙයා කොහෙද බලන් ඉන්නේ කියලා. පල්ලෙහා අයිස්ක්‍රීම් ත්‍රිවිල් එක ඇවිල්ලා. අන්න ඒ දිහා බලාගෙන ඉන්නවා. මං අද මේ ආවේ ඔයාලත් එක්ක මගේ මේ මහන්සියේ ප්‍රතිඵලය භුක්ති විඳින්න. ඔයාලා දන්නවා මං ආවේ මොකටද කියලා? මගේ මිරිස් අස්වැන්න ලබා ගන්න මං ආවේ. මේ කොළ ගානට පිරීලා තියෙන මිරිස් කරල් ටික දැක්කහම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. චූටි කාලේ ඉඳන් මේ වෙනකම් මෙයාලා ලොකු වීගෙන ආපු විදිය මම වගේම දැන් ඔයත් දන්නවා. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ ඇත්තටම ඔයාටත් පුළුවන් මේ වගේ දෙයක් පටන් ගන්න. මේක හරි පුංචි ජයග්‍රහණයක්. පොඩි මහන්සියක් වෙන්න විතරයි ඕනි. ඒ මහන්සිය හැබැයි තමන්ගේ කාර්ය බහුලත්වයෙන් පිරුණු ජීවිතයේ මානසික සහනය තෝතැන්න කරගන්න. මේ හැමෝමත් එක්ක, සබාදහමත් එක්ක, පරිසර මිතුරොත් එක්ක ඔයාගේ ජීවිතය ගත කරන්න පුළුවන් නම්
අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඔයාගේ ජීවිතය හරි ලස්සන කරගන්න ඔයාට පුළුවන්. බලන්නකො මේ අස්සන්න. ඒ විතරක් නෙමෙයි ලූණුත් අද මට ගන්න පුළුවන් වුණා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඔයාගේ ආදරණීය බ්ලූබෙල් channel. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.